ආයුබෝවන් යාළුවනේ අපේ channel එකට ඔයාලා නැවත සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගේ ෆෝන් එක කලින් වගේ වේගවත් නැද්ද? app open කරන්න වෙලා යනවද? ෆෝන් එක රත් වෙනවද? game play කරනකොට lag වෙනවද? storage full වෙන නිසා ෆෝන් එක slow වෙලා වගේද? එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්නේ Android ෆෝන් එකක් පාස් කරගන්න පුළුවන් ක්‍රම 15ක් ගැන. විශේෂයෙන් මම මේ හැම setting එකක් ගැන මම ඔයාලට පැහැදිලි කරලා පෙන්නනවා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. අංක 1 ෆෝන් එක රීස්ටාර්ට් කරන්න. මුලින්ම මම කරන්න ඕන සරලම දෙයක් තමයි ෆෝන් එක රීස්ටාර්ට් කරන එක. ගොඩක් අය ෆෝන් එක රීස්ටාර්ට් කරන්න නෑ දවස් ගාණක් තිස්සේ. එහෙම වුණාම බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එකතු වෙනවා, RAM එක පිරෙනවා, ෆෝන් එක ස්ලෝ වෙනවා. මම කරන්නේ power button එක හෝල්ඩ් කරලා රීසෙට් ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. සතියකට එකපාරක් වගේ රීසෙට් කරන එක හොඳ පුරුද්දක්. අංක 2 ස්ටෝරේජ් එක ක්ලීන් කරන්න. ෆෝන් එක ස්ලෝ වෙන ප්‍රධාන හේතුව තමයි ස්ටෝරේජ් එක ෆුල් වෙන එක. setting වලට යන්න ඊට පස්සේ storage check කරන්න storage එක 90කට වගේ පිරලා තියෙනවා නම් ෆෝන් එක slow වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් delete කරනකොට delete කරන්න ඕන දේවල් අතර අනවශ්‍ය videos duplicate files ඒ කියන්නේ එක වගේ තියෙන files WhatsApp junk files පරණ download කරපු video ඒ වගේ ඒවා ඉවත් කරලා ගන්න අංක 3 unused app remove කරන්න අපි ගොඩක් app install කරාට පස්සේ භාවිත කරන්නේ නැහැ මේ app storage එක ගන්නවා background එක run වෙනවා battery එක use කරනවා ඒ වගේම ගොඩක් අපේ phone එක slow වෙන මේ apps බලපානවා setting වලට යන්න apps වලට ගිහින් භාවිත නොකරන uninstall කරන්න අංක 4 background app control කරන්න සමහර apps අපි open නොකළත් background එකේ වැඩ කරනවා ඒක හොයාගන්න setting වලට ගිහිල්ලා apps වල app කියන එක select කරන්න ඒ වගේම battery usage එක background activity එක limit කරන්න විශේෂයෙන්ම social media shopping games වගේ දේවල් ඒවා control කරගෙන phone එක smooth වෙනවා අංක 5 cache clear කරන්න app එකක් භාවිත කරනකොට temporary files හැදෙනවා මේව වැඩි වුණාම සමහර phone slow වෙනවා ඒවා අයින් කරන්න setting වලට ගිහිල්ලා app එක select කරලා storage වල clear cache වලට ගියාම search කරන්න පුළුවන් කොහොමද හරි මේ clear data කරන්න යන්ති සැලකිලිමත් වෙන්න ඕන. ඒවෙන් login details වගේ දේවල් නැති වෙන්න පුළුවන්. අංක 6 software update කරන්න. phone manufacturers ලා update වලින් bug fix කරනවා, performance improve කරනවා, security වැඩි කරනවා, setting වලට ගිහින් software updates වල ඒ update තියනවාද කියලා check කරන්න. update තියෙනවා නම් update install කරන්න. අංක 7 animations අඩු කරන්න. Android phone වල animation effects නිසා phone එක slow වගේ දැනෙන්න පුළුවන්. developer option enable කරන්න. ඊට පස්සේ window animation scale, transaction animation scale, animator duration scale මේ වගේ ඒවා අඩු කරන්න. ගොඩක් වෙලාවට 0.5x වගේ use කරනවා නම් හොඳයි. මේකෙන් ඔයාලා phone එක fast වගේම ගොඩක් feel වෙනවා. ඒ app එකක් උනත් ඉක්මනින් open කරගද්දීම ගොඩක් fast වගේ පේනවා. අංක 8 live wallpapers වගේ දේවල් තියෙනවා remove කරන්න. live wallpaper ලස්සනයි. නමුත් ඒවට RAM එක use වෙනවා. battery එක use වෙනවා. processor එක load එකක් දෙනවා. simple static වගේ wallpaper එකක් වගේ භාවිත කරනවා නම් ගොඩක් හොඳයි. අංක 9 photo science control කරන්න. email social media සහ වෙන app වලට නිතරම science වෙනවා. මේ background එකේ වැඩ කරන නිසා performance වලට බලපාන්න පුළුවන්. setting වලට ගිහිල්ලා account වල auto science අවශ්‍ය නැති දේවල් ඔෆ් කරලා තියාගන්න. අංක 10. ෆෝන් එක රීස්ටාර්ට් වෙන තරමට ඇප් තියාගන්න බෑ. දැන් ගොඩක් වෙලාවට හෝම් ස්ක්‍රීන් එකේ widgets ගොඩක් වගේ තිබුණොත් RAM එක යූස් වෙනවා, බැටරි එක ගොඩක් යූස් වෙනවා. ඒවා අවශ්‍ය නැති widgets remove කරගන්න පුළුවන්. අංක 11. බැටරි සේවර් භාවිත කරන්න. බැටරි සේවර් මෝඩ් එකේ background activity control කරනවා. බැටරි එක low වෙලාවට විතරක් නෙවෙයි අවශ්‍ය වෙලාවට භාවිත කරන්න පුළුවන් අපිට මේ. අංක 12. Google Photo backup භාවිත කරන්න. ෆොටෝ සහ වීඩියෝ ගොඩක් තිබුණොත් ස්ටෝරේජ් එක full වෙනවා. ඒ නිසා Google Photo backup කරලා ෆෝන් එකේ තියෙන ස්පේස් එක ෆ්‍රී කරගන්න පුළුවන්. අංක 13. ෆෝන් එක overheat දෙන්න එපා. ගොඩක් වෙලාවට ෆෝන් එක රත් වුණාම performance එක automatically අඩු වෙනවා. මේ නිසා ෆෝන් එක charge කරන ගමන් heavy games ගහන්න එපා. අවුව තියාගන්න එපා. ඒ වගේම හොඳ charger එකක් භාවිත කරන්න. අංක 14. factory reset අවසාන විසඳුම තමයි මේක.
ෆෝන් එක ගොඩාක් ස්ලෝ නම් ෆැක්ටරි රීසෙට් එකකින් පුළුවන් අලුත් වගේ ෆෝන් එක වැඩ කරන්න. නමුත් මේක කරන්න කලින් ෆොටෝස් බෑකප් කරගන්න, ඉම්පෝර්ටඩ් ෆයිල් සේව් කරගන්න, accounts remember කරගන්න, ඊට පස්සේ රීසෙට් කරන්න. අංක 15 හොඳ හැබිට්ස් තියාගන්න. අවසාන ක්‍රමය තමයි ෆෝන් එක හොඳින් භාවිත කරගන්න. storage free තියාගන්න, අනවශ්‍ය app install නොකරන්න, ඒ වගේම unknown app APK download කරන්න එපා. ඒ වගේම regular update කරන්න. එහෙම කරොත් ෆෝන් එක දිගටම fast තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තමයි Android ෆෝන් එක fast කරගන්න පුළුවන් ක්‍රම 15. මේ ක්‍රම වලින් කිහිපයක් අදම ඔයාලා try කරලා බලන්න. ඔයාලේ ෆෝන් එකේ ස්පීඩ් එක, බැටරි ලයිෆ් එක, ඒ වගේම overall performance එක මේව ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් මොඩල් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ ෆෝන් එක fast කරගන්න හොඳ settings මම ඔයාලට කියලා දෙන්නම්. මේ වගේ තවත් technical tips, phone hacks ඒ වගේ බලන්න ඉතින් channel එක subscribe කරන්න, bell icon එක active කරන්න. අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. නැවතත් අලුත් ටෙක් වීඩියෝ එකකින් අපි අලුතින් ආයෙත් හමු වෙමු. Thank you everyone.